ඈ මොකක්ද සද්දේ? අප්පට සිරි හරිනේ දොර ඇරිලා නේ. මං හිතන්නේ දොරේ සද්ද වෙන්න ඇති. අයියෝ පාඩුවේ නිදා ගන්නත් නේ යකෝ. අපි නිදා ගන්න ගියොත් දොරක් හරි වද දෙනවා. අම්මේ දැන්වත් ටිකක් හොඳට නිදා ගන්න ඕන. ඈ අයියෝ අන්න අර මගුල ආයෙත් එරිලා. නිදාසේ නිදා ගන්න දෙන්නෙම නෑ නේ යකෝ. මොන මගුලක්ද යකෝ මේ? මේක නිකන් වහලා හරියන්නේ නෑ වගේ. ඉදහන්කෝ මේ පාර නම් ලොක් කරලාමයි යන්නේ. දැන් ඉතින් දොර ඇරෙනවා බොරු. මන් දොර ලොක් කරලානේ ආවේ. කවුරු හරි ඉන්නවද? කවුද? නෙ ඔබ මට ගැහුවානේ. මං ඔබ ගැන බලාගන්නම්. බොදු අම්මා මා බේරගනියා. අම්මෝ මොකද යකෝ මේ මහරේ මීහරකෙක් වගේ කෑ ගහන්නේ? බලපන් කනගාව ගාන්ටාරයක් ගැහුවා වගේ. උඹේ සද්දෙට මටත් ඇහැරුණා. ඒ කියන්නේ මං හීනියක්ද දැකලා තියෙන්නේ? හීන තමයි. උඹේ සද්ද ගෙදර ඉන්න අනිත් මිනිසුන්ටත් ඇහුණාද දන්නේ? උන් හිතයි අපිට පිස්සු කියලා යකෝ. දොර වහලානේ. ඒ කියන්නේ මං හීනියක් තමයි දැකලා තියෙන්නේ. අම්මේ ඇති ආන්තමි. ඔබ දන්නේ නේ බං සිරිමලයා. මම මාර හීනියක් නේ මං දැක්කේ. අනේ ඔබේ ඔය හීනේ හෙට කියපන් බං. හෙට ගෙදර යන්නත් තියෙනවා. දැන් නිදා ගනින්කෝ. ඔබට නිදා ගන්න බෑ නම් මට හරි පාඩුවේ නිදා ගන්න දීපන්කෝ. හරි ඉතින්. ඔබ නිදා ගනින්. මොකද්ද බං සීන් එක? මොකද්ද වෙලා තියෙන්නේ? අනේ මන්ද බං මන් දන්නෙත් නෑ ඉතින්. මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලලා ඉන්න තමයි තාත්තා ගියේ. මොන මගුලක් වෙලාද දන්නේ? අනේ මන්දා බලමුකෝ. මේ මාර ප්‍රශ්නයක් නිකොල්ලනේ වෙලා තියෙන්නේ. තාත්තා ආවද? මොකද්ද වෙලා තියෙන්නේ? ඊයේ රෑ තිබ්බ මහ වැස්සයි කුණාටුවේ හින්දා අන්න තඩි ගහක් කඩන් වැටිලා. ඒ කොහෙටද මාමේ? වෙන කොහෙටද ඉතින්? හරියටම මහ පාර මැද්දට කඩන් වැටිලා තියෙන්නේ. ගහ කඩන් වැටුනට අපිට යන්න පුළුවන් නේ? පුළුවන්. උඹලට පයින් තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ අද අපිට ගෙදර යන්න බැරි වෙයිද? මොන ගෙදරද? පාරේ බයිසිකලයකටවත් යන්න බෑ. ඒ තරම් තඩි ගහක් කඩන් වැටිලා තියෙන්නේ. මං හිතන්නේ ඕක කපලා කරලා අයින් කරන්න දවසක්වත් යයි. අප්පට සිරි මාර වැඩේනේ. ඒ වුණාට අපි ගෙවල් වලට කියලා ආවේ අද එනවා කියලා මාමේ. හරි බං. ගෙවල් වලට කෝල් එකක් දාලා කියමු ඉතින්. දවස් දෙකක් මෙහෙ හිටියා කියලා මොනා වෙන්නද? එහෙනම් ඉතින් මාමම කෝල් එකක් දාලා කියන්නකෝ. අපි කෝල් කරොත් එහෙම විනාසයි. හරි. උඹලා බය වෙන්නේ නැතුව ඉඳපල්ලා. මං වැඩේ ෂේප් කරලා දෙන්නම්. මක්කේ ඉතින් ඔයලා දැන් කරන්නේ. මේ පැත්තේ වටයක්වත් දාමුද? පිස්සු දෙයක්ෝ. මේ පැත්ත ගැන අපි හරියට දන්නෙත් නෑ තාම. වට දාන්න ගිහිල්ලා මොනවා වෙයිද දන්නේ නෑ. මතකනේ රාණි නෙන්ද කිව්වා අපිට ගෙදරින් පිට වැඩිය කොහෙටවත් යන්න එපා කියලා. ඔව්නේ. ඉතින් අපි වෙන මොකද්ද කරන්නේ? අල්ලන සෙල්ලම් කරමුද? අල්ලන සෙල්ලම්? උඹ එහෙනම් උඹම අල්ලගනින්. අපි නම් ඉන්නේ ඕවට. උඹ හිතුවද අල්ලන සෙල්ලම් කරන්න අපි පොඩි උන් කියලා? එහෙනම් ඉතින් වෙන මොකක්ද කරන්නේ? මම මේ බැලුවේ ටිකට් අතක් ගහමුද කියලා. වැඩේ කියන්නේ බෝලයක් තමයි නැත්තේ. බෝලයක් ගමු ඉතින්. ඒක තමයි බම් මම මේ බැලුවේ. බෝලයක් ගන්න ළඟපාත කඩයක්වත් තියෙනවද කියලා. අර තියෙන්නේ බං කඩයක්. කෝ? අප්පට සිරි. ඇත්ත නේන්නම්. අර තියෙන්නේ. මං අර පැත්තනේ බල හිටියේ. මේ පැත්තනේ යකෝ කඩේ තියෙන්නේ. වරෙන් පටගාලා කඩේට ගිහිල්ලා බෝලයක් අරන් එමු. මාමේ ටෙනිස් බෝල තියෙනවද? ටෙනිස් බෝල තිබ්බ කොල්ලෝ. ඊයේ ඉවර වුණානේ. ආයෙ නම් ඉතින් බෝලේ එන්නේ නම් හෙට වගේ තමයි.
අප්පට සිරි. ඒකත් එහෙමද? ඔව් කොල්ලෝ. මේ ඒක නෙමේ මාමි. මේ පැත්තේ බෝලයක් ගන්න වෙන කඩයක් එහෙම නැද්ද? කඩ නම් තියෙනවා ඉතින්. හැබැයි ඒ වල බෝල තමයි නැත්තේ. හරි මාමි. අපි එහෙනම් ගිහින් එන්නම්. ඒක නෙමේ. මම මේ ළමයින්ව මීට කලින් දැකලම නෑනේ. දකින්න විදියක් නෑ තමයි. අපි මෙහෙ නෙමේ මාමි. ඒකනේ. ඔය ළමයි නෑදෑ ගෙදරකවත් ආවද? නෑ මාමි. අපි මේ දවස් 3-4කට මේ පැත්ත ගෙදරකට පදිංචියට ආවා. පදිංචියට? මේ පැත්ත ගියා? ඔව්. මෙතන ඉඳන් වම් පැත්තට යද්දි අර තියෙන තට්ටු දෙකේ ගෙදර. ඒකට තමයි අපි ආවේ. මේ කියන්නේ අර ගරාජ් එකත් එක්ක තියෙන ගේ ගැනද? ගරාජ් එකක්? ඔව්. ඒක තමයි. මේ මොකෝ මාමි? ඇයි බය වෙලා වගේ? මේ කවුද යකෝ ඒ ගෙදරට පදිංචියට යන්නේ? ඇයි මේ අපි ඉන්නේ? දැනට දවස් 2ක් හිටියා. පුදුමයි දවස් 2ක් පණ පිටින් හිටියා කියන එක. ඒ මොකෝ? ඇයි දන්නේ නැද්ද? ඔය ගෙදර හොල්මන් ඉන්නවලු. ඔය ගේ ගැන දන්න මිනිහෙක් නම් ඕකට අඩියක්වත් තියන්නේ නැහැ. හොල්මන්? ඔව්. ඔය ගෙදර කලින් හිටපු මිනිස්සුත් ගේ ඇස්සේ බෙල්ල වෙලා දාන් මෙරිලා තිබ්බා. මේ අපිට කිව්වේ කලින් හිටපු මිනිස්සයා පිළිම හදන මිනිස්සෙක් කියලානේ. පිළිමද මොනවද දන්නේ හදන්නේ ඉතින්. හැබැයි බෙල්ල වෙලා දාන් තමයි මෙරිලා හිටියේ. ඔයිට කලින් ඔය ගෙදරට පදිංචියට ආපු කිසිම මිනිස්සෙක් හොයාගන්නත් හම්බුන්නේ මේ තාමනාද මාමේ ඔය ගෙදර ගැන දන්නේ? ඔච්චර තමයි ඉතින් මන් දන්නේ. මන් නම් කැමතිත් නෑ ඔක ගැන වැඩි කතා කරන්න. ඔය ළමයිනුත් ඉක්මනට ඔය ගෙදරින් ගියොත් තමයි හොද. දැන් දවස් 2ක්ම හිටියනේ. හරි මාමේ. මේ අපි එහෙනම් යන්නම්. මේ මොකද්ද බං ඒ කඩේ ඩයල් එක කියපු කතාව? ඇයි ඔබට ඇහුන්නේ නැන්ද? උඹලා ඔය ඉන්න ගෙදර හොල්මන් ඉන්නවලු. හැබැයි ඉතින් අන්න අර විල්බර්ට් කාර්යය නම් ඔය ගැන කිව්වේ නෑ බං. මේකයි බන්ටු. ඕක ගැන විශ්වාස කරන්න නැතුවත් බෑ බං. හොල්මන් කියලා දෙයක් නෑ කියන්නත් බෑනේ බං. ඒක නම් ඇත්ත හැබැයි. සමහර විට විල්බර්ට් කාර්යය අපිට බොරුවක් කියලාත් දන්නේ නෑනේ ගේ දුන්නේ. ඔව්. ඒක කියන්න බෑ හැබැයි. උඹලයි තාත්තගේ යාළුවනේ. උදව්වක් ඉල්ලද්දි නොකර ඉන්න බැරි කමට ඕක දුන්නත් දන්නේ නෑනේ. දුන්නෙත් නිකන් හැබැයි. මං අම්මටයි තාත්තටයි මුලදිම කිව්වා බං. නිකන් දෙද්දි මොකක්ම හරි මගුලක් ඇති කියලා. හොල්මන් කියද්දි මතක් වුණේ. මං ඊයේ මහා අద్భుත හීනියක් දැක්කනේ බං. ඔව්මයි. මේ යකා බුදු අම්බෝ ගාගෙන එකපාර කෑ ගැහුවා යකෝ. මාත් බය වුණා. සිරාවට. මේ ඒක නෙමේ. ඊයේ මායි තරිදුවයි පොඩි දෙයක් දැක්ක හැබැයි. උඹලා දැක්ක දේවල් වගේ දෙයක් මං දැක්කේවා. ඔච්චරටම බය වෙන්න දැන් මොකද්ද ඔබ දැක්කේ? මං ඉඳන් ඉද්දි කාමරේ දොර ඇරෙනවා ඇහුණා. ඊට පස්සේ මං ගිහිල්ලා දොර වැහුවා. ඊට පස්සේ මං නිදා ගන්න ආවා. ටික වෙලාවක් යද්දි ආයෙත් දොර ඇරෙනවා ඇහුණා. ඊට පස්සේ මං ගිහිල්ලා දොර ලොක් කරා. ආයෙත් ඇදට ඇවිල්ලා නිදා ගන්න යද්දි ආයෙ දොර ඇරුණා කියපන්කෝ. ලොක් කරලා තියෙද්දි? ඔව්. ලොක් කරලා තියෙද්දි දොර ඇරෙන්න පුළුවන් නේ. මූ දැකලා තියෙන හීනයක් නේ. අප්පට සිරි. ඔව් නේන්නම්. මූ කිව්වනේ හීනයක් කියලා. ආපන්කෝ ඉතින් මං කියන එක. හරි. ආන් ඉන්නේ. මං ඉතින් බය වුණ පාර ඇහුවා ඔතන කවුද ඉන්නේ කියලා. ලොක් කරපු දොරක් ඉබේ ඇරෙන්න බෑනේ බං. ඉතින් මොකද හිටියේ? කොණ්ඩේ කඩාගත්ත සුදු වෙදගත්ත ගෑනු කෙනෙක් හිටියේ. කද්දා. උඹත් දැක්ක කිව්ව නේද බාත්රූම් එකේදී ඒ වගේ ගෑනු කෙනෙක්. ඔව්. එදා මං කිව්වේ. ඔය එල විශ්වාස කරේ නෑනේ. ඉතින් ඊට පස්සේ මොකද උනේ? ඒ ගෑණි කිව්වා මට ගහපු එකට මං ඔබ ගැන බලා ගන්නම් කියලා. ගහපු එකට? කවුද බං ඔබේ හීනින් දැක්කේ? ඔබේ ආච්චිවත්ද? නෑකෝ. ඒ ගෑණිව මීට කලින් මං දැකලත් නෑ දන්නෙත් නෑ. දැකලත් නෑ දන්නෙත් නැත්නම් ඔබ ගැහුවේ කාටද බං? අනේ මන්ද. ඒක නෙමේ. දැන් ඔබලා මොකද්ද දැක්කේ? මෙහෙමයි. දැක්කේ නෑ. හැබැයි පොඩි දේවල් ටිකක් වුණා. මොකද්ද? මාරෑ මට චූබරක් ඇවිල්ලා මං පල්ලෙහාට ආව බාත්රූම් එකට යන්න කියලා. පල්ලෙහාට ආව විතරයි කවුරු හරි දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. මේ මහරෑ? ඔව් බං. ඒක තමයි කියන්නේ. මාත් බය වුණා ඒ වෙලේ. මං ඊට පස්සේ දොර ඇරලා බැලුවා ඉතින්. කවුරුත් හිටියේ නෑ හැබැයි. හිටියේ නැත්තම් කවුද බං දොරට තට්ටු කරේ? අන්න ඒක තමයි යකෝ මටත් තියෙන ප්‍රශ්නේ.
බන්ටුව එන්න කලින් මටත් චූබරක් ඇදිලා මාත් බාත් รู එකට යන්න ගියා. ඒ අද්දි මාත් දැක්ක කවුරු හරි ගෙදර දොරත් අරගෙන එළියට දුවගෙන යනවා. කවුද බං ඒ? කවුද කියලා බලන්න මාත් දොර අරගෙන එළියට ගියා. මොකෙක්වත් හිටියේ නෑ හැබැයි. ඈකෝ බලද්දි ඊයරේ මාර දේවල්නේ වෙලා තියෙන්නේ. ඒකනේ. කජ්ජා මං හිතන්නේ උඹටයි මටයි තමයි මුකුත් වෙලා නැත්තේ. මට නම් හිතෙන්නේ අර මිනිස්සයා කිව්ව කතාව ඇත්ත වගේ බං. ඔච්චර දේවල් වෙලා තියෙද්දි විශ්වාස නොකර ඉන්න බෑනේ ඔක. ඒක නම් ඇත්ත හැබැයි.